සුබ දවසක් ඔයාලට. අද මං අරන් ආවේ පාන් පිටි පොඩ්ඩක්වත් එකතු කරගන්නේ නැතුව හරිම රසට හදන අල රොටි රෙසිපි එකක්. පාන් පිටි එකතු කරේ නැති වුණාට මේ අල රොටි එක හරිම සොෆ්ට් රොටි එකක්. එහෙනම් අපි බලමු මේ වෙනස්ම විදියකට හදන අල රොටි එක හදාගන්න හැටි. අපි දැන් මුලින්ම ෆිලින් එකක් හදාගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ ෆිලින් එක හදන්න ගත්ත එළවලු ටික. අපි දැන් ෆිලින් එක හදාගන්න යමු. අපි දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට කපාගත්ත බීලුණු ගෙඩියක්, කපාගත්ත අමු මිරිස් කරල් දෙකක්, ඒ වගේම කපාගත් සුදු ලුණු බික් දෙක තුනකුත් දාලා ඒ ටික විනාඩියක් දෙකක් මේ විදිහට ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ බීලුණු සුදු ලුණු ටික මැලවිගෙන එනකොට හොඳ සුවඳක් එනවා. දැන් මේ සුදු ලුණු බීලුණු ටික මැලවෙන අතරම මම පොඩියට කපාගත්ත කැරට් ටිකකුත් මේකටම එකතු කරලා කැරට් ටිකත් විනාඩි දෙක තුනක් ටෙම්පරාදු කරගන්නවා. මම කැරට් ටික ගොඩක් සිහින්න කපලා තියෙන හින්දා අපිට ගොඩක් වෙලා මේ ටික මලව ගන්න ඕනේ නැහැ. විනාඩියක් දෙකක් වගේ ඇතුළත කැරට් ටික මැලවෙනවා. ඒ අතරම මම සිහින්න කපාගත් ගෝවා කෑල්ලකුත් මේකටම එකතු කරලා කැරට් ටිකයි ගෝවා ටිකයි මේ විදිහට කලවම් කරගන්න ගමන් ටෙම්පරාදු කරගන්නවා. ඔයාලට මේකට තව මාළු මිරිස්, බෙල් පෙපර්, එහෙම නැත්නම් තඹගත්ත චිකන් කෑලි ටිකක් උනත් එකතු කරලා මේ ෆිලින් එක වෙනස් විදිහකට හදා ගන්නත් පුළුවන්. දැන් මම ඒ අතරම ෆිලින් එකට රස අනුව ලුණු, ගාමිරිස් දාලා ඒ ටිකත් මේ එළවලු ටිකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. ඔයාලට ටිකක් වැඩිපුර සැරට ඕන නම් කෑලි මිරිස් ටිකකුත් දාගන්න. ඒ වගේම මම මේකට සෝයා සෝස් තේ හැන්දකුත් දාලා ඒ ටිකත් එළවලු ටිකත් එක්ක මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් මගේ එළවලු ටික හොඳට මැලවිලා මම ෆිලින් එක හදාගෙන ඉවරයි. මම දැන් රොටි එක හදාගන්න මෙතන තම්බලා පොඩි කරගත්ත සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 4ක් අරන් තියෙනවා. අපි දැන් රොටි එක හදාගමු. මම දැන් මේ පොඩි කරගත්ත අල ටිකට කෝන්ෆ්ලා මේස හැන්දක් එකතු කරලා ඒකටම රස අනුව ලුණු ගාමිරිසුත් එකතු කරලා මේ ඔක්කොම හොඳට කලවම් වෙන විදිහට මේ වගේ අනා ගන්නවා. කෝන්ෆ්ලා ටිකයි අල ටිකයි හොඳට මේ විදිහට කලවම් කරගන්න. අපි ෆිලින් එකටත් ලුණු ගාමිරිස් දාලා තියෙන හින්දා ලුණු ගාමිරිස් දානකොට සැලකිලිමත් වෙන්න. දැන් මේ විදිහට පිටි ටිකයි අල ටිකයි හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මේ අල මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි මේ අල මිශ්‍රණයෙන් එක සමාන කොටස් මේ විදිහට අරගෙන රොටි එක හදා ගන්න ඕනේ. මම දැන් අතේ තියලාම මේ විදිහට තුනි කරලා රොටි එක හදා ගන්නවා. ගොඩක් තුනියට හදා ගන්නත් එපා, මහතට හදා ගන්නත් එපා. දැන් මේ රොටි එක මැදට ෆිලින් එක තියලා අපි මේ විදිහට රොටි එක ඔතා ගන්න ඕනේ. ෆිලින් එක මැදට එන විදිහට රොටි එක මේ වගේ ඔතා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක පැතලි කරලා ලස්සනට රවුම් හැඩයට හදාගෙන මේ වගේ රොටියක් වගේ හදාගන්න. මේ පේනවනේ දතින් ලස්සනට හැඩේ ගන්න. මම දැන් ෆිලින් එක මැදින් තියලා රොටි ටික හදාගෙන ඉවරයි. මම අද ගත්ත අල ප්‍රමාණයෙන් මේ වගේ රොටි 4ක් හදාගෙන තියෙනවා. මම දැන් මේ රොටි එක උඩින් කළු තල ඇට ටිකක් දාගන්නවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් දාගන්න. දැන් මම පෑන් එකට තෙල් ටිකක් බ්‍රෂ් කරගෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත්ත රොටි ටික මේ විදිහට පෑන් එක උඩින් තියාගන්නවා. යටපැත්ත විනාඩි 3ක් 4ක් හොඳට පිච්චුණාට පස්සේ අපි මේ රොටි එක අනිත් පැත්ත දාලා අනිත් පැත්තත් හොඳට පුච්ච ගන්න ඕනේ. අනිත් පැත්තත් විනාඩි 2-3ක් හොඳට පුච්ච ගත්තට පස්සේ අපිට පුළුවන් මේ රොටි ටික බාගන්න. මගේ අල රොටි ටික නම් හරිම රසට හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඕගොල්ලන් දැක්කනේ අපි පාන් පිටි එකතු කරගන්නේ නැතුව හරිම ලේසියෙන් මේ රොටි ටික හදාගත්ත හැටි. එහෙනම් ඕගොල්ලොනුත් මේ විදිහට අල රොටි ටිකක් හදලා බලලා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.